විසින් මෙසේ අසන ලදී. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් චරිතාපදානය. උත්තරා, මේ මිනිස්සු හැලිවලන් වල කෑම පුරවගෙන කොහෙද මේ අරගෙන යන්නේ? මෙහෙම දෙයක් මම මීට පෙර දැකලා නැහැ. ගමට කවුරු හරි විශේෂ කෙනෙක් ඇවිල්ලාද? සිටුතුමනි, ගමේ අය මහත් ශ්‍රද්ධාවෙන් උන්වහන්සේට දානේ පූජා කරනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය ගමට පිඬුසිඟා වඩිනවා. මේ බුද්ධ ශාසනයේ සිල්ගුණදම් පුරණ උතුමන්ට දානේ පූජා කිරීම මහා පිනක්. මමත් දන්පැන් පූජා කරන්න හරිම ආසාවෙන් ඉන්නේ. උත්තරා, අපි දානයක් පිළියෙල කරලා පූජා කරමු. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට හෙට දවසේ සිටුමැදුරට දානයට වඩින්න කියලා මම උන්වහන්සේලාට ආරාධනා කරන්නම්. උත්තරා, එහෙනම් මම මේ සියල්ල සූදානම් කරන්නම්. දානේ පිළියෙල කරන්න අවශ්‍ය දේවල් ගන්න මම යන්නම්. ඉන්න අයත් අපිට උදව් කරයිනේ. උත්තරා, අවශ්‍ය දේවල් ඉක්මනින්ම පිළියෙල කරගන්න. මේ වගේ පිනක් කරගන්න හම්බ වෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඔබගේ දෙවනි බිරිඳ සිරිමාටත් දානයට සහභාගී වෙන්න කියන්න. මං හිතනවා එයාටත් මේ පිනට සහභාගී වෙන්න අවස්ථාවක් ලබා දුන්නොත් හොඳයි කියලා. පුළුවන් නම් සිරිමාට උදෙන්ම ඇවිල්ලා මේ උතුම් පුණ්‍ය කටයුත්තට සහභාගී වෙන්න කියන්න. එහෙමද? හොඳයි, මං උත්සාහ කරලා බලන්න. බලමුකෝ, ගෙන්න ගන්න. මෙයා නම් අද ගොඩාක් මහන්සි වෙනවා. සිටුතුමනි, සිරිමා නගනියත් ඇවිල්ලා. බොහොම පැහැදීමකින් සතුටින් වෙහෙස නොබලා දානේ පිළියෙල කරනවා. ඇය මෙච්චර සතුටින් ඉන්න දවසක් මම මීට කලින් දැකලම නැහැ. අනේ, ඇය මේ අවස්ථාව වෙනකන් කොපමණ කලක් බලාගෙන ඉන්න ඇතිද? මගේ හිතේ තිබුණු ලොකු බලාපොරොත්තුවක් ඉටු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දන්පැන් පිළියෙල කරනවා කියලා හිතන විට පුදුම සතුටක් ඇති වෙනවා. මේ උත්තරා හිතාගෙන ඉන්නේ එයා තමයි සිටුමැදුරේ ප්‍රධාන පාලිකාව කියලා. තනියම තීරණ ගන්නවා මටත් නොකිය එහෙනම්. ඒයි උත්තරා, මෝඩ කෑණි, හිතුමන අපිටද වැඩ කරන්නේ? හොඳයි, එහෙනම් පෙන්නන්නම් මං කවුද කියලා. දෙනවා මෙහෙට. සිරිමා, ක්‍රෝධය කියන්නේ තමාවත් නසාගෙන අනුන්වත් නසන අකුසලයක්. මම භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය උපාසිකාවක්. මගේ හිතේ ඔබ ගැන තරහක් නෑ. මොකක්ද ඒ උනේ?
පුදුම වැඩක් මේ සිද්ධ වනේ. ඒයි අපේ ස්වාමි දියණියට කරදර කරන්න තී කවුද නවත්තන්ඩයි කිව්වේ. ඔයාලා මෙතැන්ට ආවේ රණ්ඩු කරන්නද? කලබල කරන්න නැතුව ඉන්න. සිරිමා මේ වෙලාවේ මං ගැන තරහ ගත්තට මගේ හිතේ එයා ගැන කිසිම තරහක් නෑ. අනේ උත්තරා කරුණා කරලා මට සමාවෙන්න. සිටුතුමා ඔයාට ගොඩක් ප්‍රියමනාපයි. මට ඔයා ගැන ලොකු ඊර්ෂ්‍යාවක් තිබුණා. ඔයාගේ හිතේ තිබුණ මෛත්‍රී බලය නිසා උණුතෙල් ඔක්කොම සිසිල් වී ගියා. ඔබ උතුම් කෙනෙක්. මං ඔබට හිංසා කරලා ගොඩාක් පව් රැස් කරගත්තා. අනේ මං දැන් අපායයි. ඔබ නැගිටින්න සිරිමා. භාග්‍යවතුන් වහන්සේ ගැන සිත පහදවා ගන්නා කෙනා අපාය යන්නේ නැහැ. එන්න අපි මේ දානේ රසවත්තු පිළියෙල කරමු. ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මේ දානය පූජා කරමු. උන්වහන්සේ අපිට සසර දුකින් නිදහස් වෙන්න ධර්මය දේශනා කරයි. ක්‍රෝධ නොකිරීමෙනුයි ක්‍රෝධය දිනී යුත්තේ. අයාපත දිනී හැක්කේ යහපතිනුයි. දානය පුරුදු කිරීමෙන් ලෝභකම දිනී හැකි. සත්‍ය පැවසීමෙන් අසත්‍ය දිනී හැකි. විසමුල් තිබෙන ක්‍රෝධය දුරු කිරීමට අප වීර්ය කළ යුතු වනවා. ක්‍රෝධය දුරු කළහොත් අපට සුවසේ වාසය කළ හැකි. ක්‍රෝධ කරමින් වෛරයෙන් සිටින තැනැත්තාට මෙලොව හෝ පරලොව යහපතක් වන්නේ නැහැ. ඇයි මේ මිනිිය පුච්චන්නේ නැතුව තියාගෙන ඉන්නේ? භාග්‍යවතුන් වහන්සේ ඉල්ලීමක් කරලා තියෙනවා මේ නගර සුන්දරීගේ මිනිිය දවස් 2-3ක් යනකම් කුණු වෙන්න තියන්න කියලා. දැන් ඉතින් මොන කරදරයක් වුණත් මේක බලාගෙන මෙතනට වෙලා ඉන්න ඕනනේ. මේ ගඳ ගහන මිනිහක් මොකටද අපිට? ඔන්න ඔහෙ අපි දෙන්න යන් යන්න. බෑ මේක කොහොමද අපි දාලා යන්නේ? ඇයි ඒ දාලා යන්න බැරි? බිම්බිසාර රජතුමාගේ නියෝගයක් මේක. සිරිමාගේ මලකුණ අරගෙන රජගහනුවර භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින පළාතට අරගෙන යන්න ඕනේ. අයියෝ මේ කුණු වෙච්ච මලකුණකින් ඇති වැඩේ මොකද්ද? දෙවංගනක බඳු රූසිරිය තිබූ සිරිමාගේ දේහයයි මේ තිබෙන්නේ. දුටුවෙක් දෙවරක් හැරී බලන රූසපුවක් ඇයට තිබුණා. ඔබ දන්නවා ඇයි ජීවත්ව සිටි කාලයේදී එක් ක්‍රයකට කහවණු දසදහස් ගණනක් ඉපයූ බව. දැන් මේ රාජ සල්පිලේ ඇයගේ මලකුණ විකුණන්නයි අපි සූදානම් වෙන්නේ. කවුද කැමති අරගන්න? අපෝ රජතුමනි කහවණු වලට කොහොමද මලමිනියක් ගන්නෙ? අනිත් එක මේ අපි ඔය මලමිනියක් අරන් මොනවා කරන්නද නේද? අනිත් එක මෙහෙම ගල ගහන මලකුණ මොනවා කරන්නද? ඕ අපිට නම් එපා. රජතුමනි අපිට මෙහෙම ගඳ ගන්න මලකුණු විකුණන්න හදන්නේ ඇයි? අපිට නම් එපා මලකුණු. අනිත් එක කහවණු වලට මලකුණක් අරන් අපි මොනා කරන්නද? අපෝ අපිට නම් එපා. අනේ දේවයන් වහන්සේ ඔය මලකුණ මෙච්චර කාලයක් තියාගත්තේ මොකටද? අපිට මෙතන ඉන්නත් බෑ. හරිම ගඳයි. කහවණු වලට එපා නම් කවුද කැමති මේ දේහ නොමිලේ අරගෙන තියාගන්න?
පින්වත් ශ්‍රාවකයනේ මේ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය ඉතා හොඳින් නුවණින් විමසා බලන්න. මේ කය නැසී වෙනසී යන ස්වභාවයෙන් යුක්ත තම වසඟේ පවත්වන්න බැරි දුකට අයිති දෙයක්. දැන්වත් හොඳින් බලාගන්න. ලස්සනට සරසගෙන හිටියට මේකෙ තියෙන්නේ මස් වැදිච්ච ඇට සැකිල්ලක්, රෝග පීඩාවලට කැදැල්ලක්. අඥාන ජනයා මේ ශරීරය ගැන බොහෝ මනහර සිතුවිලි සිතුවට මේකෙන් නිත්‍ය දෙයක් නැහැ. ස්ථිර දෙයක් නැහැ. පවතින දෙයක් නැහැ. ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස සහ පහස කෙතරම් වින්දත් අවසානයේ මේ ඇට සැකිල්ල සහිත ශරීරය පොළවට පස්වී යනවා. තම දෙමාපියන්ගේ අවසරය සහිතව කුමාරවරු 5 දෙනෙක් ශාක්‍ය කුලයෙන් නික්මී පැවිදි බව අපේක්ෂාවෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. ඒ ශාක්‍ය කුමාරවරුන් 5 දෙනා වන බද්ධිය කුමාරයාත්, අනුරුද්ධ කුමාරයාත්, ආනන්ද කුමාරයාත්, භගු කුමාරයාත්, කිම්බිල කුමාරයාත්, කෝලිය වංශික දේවදත්ත කුමාරයාත්, උපාලි නම් කරණවෑමියත් ගෞතම බුද්ධ ශාසනයේ උතුම් පැවිදි බව භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ විසින් ශාක්‍ය කුමාරවරුන්ගේ මානය දුරුවීම පිණිස ප්‍රථමයෙන් උපාලි කරණවෑමියාට පැවිදි බව ලබා දුන් සේක. ඉන් පසුව කුමාරවරුන්ට පැවිදි බව ලබා දුන් සේක. අප්‍රමාදීව ධර්මයෙහි හැසිරුණු මේ භික්ෂූන් අතුරින් උපාලි තෙරුන්, බද්ධිය තෙරුන්, අනුරුද්ධ තෙරුන්, භගු තෙරුන්, කිම්බිල තෙරුන් පිළිවෙලින් අරහත්වයට පත් වුණා. පුන්න මන්තානිපුත්ත මහරහතන් වහන්සේගෙන් දහම් ඇසූ ආනන්ද තෙරුන් සෝතාපන්න වුණා. දේවදත්ත කිසිදු මාර්ගඵලයකට පත් නොවූවද ලෞකික ඉර්දිඵල ලබා ගන්නට සමත් වුණා. අලුත පැවිදි වූ භික්ෂූන් වහන්සේලා විසින් ආනන්ද තෙරුන්ට මෙසේ පැවසුවා. ආයුෂ්මත් ආනන්ද, අපි මේ බුද්ධෝපස්ථානය සඳහා ඉදිරිපත් වුවද භාග්‍යවතුන් වහන්සේ විසින් අපයට නොසුදුසු බව වදාලා. ඔබ ඇයි නිශ්ශබ්ද? උන්වහන්සේ ඔබේ කැමැත්ත විමසනවා. සමාවන්න භාග්‍යවතුන් වහන්ස, මට කරුණු 8ක් තිබෙන ඔබ වහන්සේගෙන් දැන ගැනීමට. ඔබ වහන්සේ එම කරුණු පිළිගන්නේ නම් මට බුද්ධ උපස්ථායක විය හැකි. පින්වත් ආනන්ද, කුමක්ද ඒ කරුණු 8? පළමු කරුණු 4 මා අකමැති දේවල් භාග්‍යවතුන් වහන්ස. ඊළඟ කරුණු 4 මා කැමති දේවල් භාග්‍යවතුන් වහන්ස. ස්වාමීනි, ඔබ වහන්සේට ලැබෙන වටිනා සිවුරු මට නොදෙන සේක්වා. ඒ වගේම ඔබ වහන්සේට ලැබෙන ප්‍රණීත ආහාරපාන මට නොදෙන සේක්වා. ඒ වගේම ගන්ධ කුටිය විසීමටත් මා අකමැතියි. ස්වාමීනි, දානයකට ආරාධනාවක් ලැබුණු විට මා කැඳවා නොයන සේක්වා. එහෙත් මා විසින් ඔබ වහන්සේ වෙනුවෙන් භාරගන්නා ලද ආරාධනාවලට ඔබ වහන්සේ වඩින සේක්වා. ඒ වගේම දුර බැහැර සිට පැමිණෙන ශ්‍රාවකයන් ඔබ වහන්සේ වෙත රැගෙනීමට මට අවසර දෙන සේක්වා. මා නැති තැනදි කරන ලද දේශනා නැවත මාට පවසන සේක්වා. සැකයක් ඇති වූ විට ඔබ වහන්සේ වෙත පැමිණ විසඳා ගැනීමට අවසර දෙන සේක්වා. හොඳයි පින්වත් ආනන්ද, මම ඔබට අනුමැතිය ලබා දෙනවා.
මමත් රාජකුමාරයෙක්ව හිටියනම් ඒත් මම දැන් භික්ෂුවක්. මොන හේතුවකටද මන්ද අනිත් භික්ෂූන්ට මිනිස්සු මටත් වඩා ගෞරව කරනවා. අජාසත්තු කුමාරයට තව ටික දවසකින් බිම්බිසාර රජතුමාට පස්සේ රජකම නිකම්ම ලැබෙනවා. ඒත් ඔහු තාමත් ලාබාල තරුණයෙක්. මගේ 이르දි බලය පාවිච්චි කරලා ඔහුව පහදවා ගත්තොත් එතකොට මට රාජ්‍ය අනුග්‍රහය ගරු නම්බුනාම ලබා ගන්න පුළුවන්. කවුද? කවුද? නුඹ කවුද? මොනවද නුඹට ඕනේ? මගේ ළඟට එන්න එපා. අනේ කවුරුත් නැද්දෝ? ඔහොම ඉන්න අජාසත්ත කුමරුනේ. මෙතන කලබල වෙන්න දෙයක් නැහැ. නුඹ මගේ නම දන්නේ කොහොමද? කුමරුනේ බලන්න මා දිහා. ඔබ කවුද? මගේ නම දේවදත්ත. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් උපකාර කරන්නයි මම මෙහි ආවේ. උපකාර කරන්න? මට උපකාර අවශ්‍ය නෑ. දැම්ම නෙමෙයි. ඔබට වෙලාව ආවහම ඒ උදව් අවශ්‍ය වෙනවා. ඒ වෙලාවේදී මා ඔබ මුණ ගැහෙන්න. ඔහොම නවතින්න. අජාසත්ත රජතුමා දැන් මා කෙරෙහි පැහැදීමිනුවී ඉන්නේ. කරත්ත 500කින් දානි අරගෙන හැමදාම මෙහාට එනවා. ඒ නිසා සංඝයා පාලනයට මම තමයි සුදුසුම කෙනා. මා ඒ අයිතිය ලබා ගන්නවා. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දැන් විවේක සුවයෙන් වැඩ සිටින සේක්වා. භික්ෂු සංඝයාගේ පරිපාලනය මාහට පවරණ සේක්වා. මම භික්ෂු සංඝයා පරිහරණය කරන්නම්. එය අනුමත කළ නොහැකි. එහෙමද? එහෙමද? නුඹ මාව අපහසුතාවයට පත් කෙරෙව්වා. මගේ ළඟ ඉන්න අනුගාමිකින් හැම දෙනාම නුඹ මේ කළ වැඩේට තදින්ම විරුද්ධ වෙනවා. හැබැයි ඉතින් මම මේ වැඩේ නතර කරන්නේ නෑ. කුමරුනේ, දැන් ප්‍රමාද වෙන්න එපා. ඔබ පිහිය අරගෙන යන වෙලාවේ එක පිය රජතුමාගේ අතට මහුණා නම් මොකද වෙන්නේ? මීට වඩා කල්පනාකාරී විය යුතුයි. පිය රජතුමන් ඔබට මේ රාජ්‍ය පැවරුවා කියලා මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. ඔහුගේ අදහස සමහර විට වෙනස් වෙන්න වුණත් පුළුවන්. ඊට කලින් අපි පිය රජතුමාව මරන්න ඕනේ. එහෙනම් පිය රජතුමාව මං හිර කරවන්නම්. අපි කෑම නොදී තියමු. අන්න හරි රජතුමනි. අපි ඒක ඒ විදිහටම කරමු.
මගේ හැම උත්සාහයක්ම අසාර්ථක වුණා. ඒත් මේක ලෙහෙසියෙන් අතාරින්නේ නැහැ. මම ධර්ම විනයට පටහැනි කරුණු 5ක් යෝජනා කරනවා. එතකොට ඒ කරුණු 5 අනිවාර්යෙන් ප්‍රතික්ෂේප කරයි. භාග්‍යවතුන් වහන්ස, ශාසනයට අලුතෙන් ඇතුළු වන භික්ෂූන් ලාභ සත්කාර නම්බුනාමාදී ලාමක දේවල් වලට ඇලී ගැලී වාසය කරනවා. සංඝයා විසින් දිවිහිමියෙන් රැකිය යුතු නීති 5ක් යෝජනා කරන්න මම කැමතියි. පළවෙනි එක, භික්ෂුවක් ආරණ්‍ය වාසීව හැමදාට මෙහි වැඩවාසය කළ යුතුයි. දෙවෙනි එක, භික්ෂුවක් ජීවිතාන්තය දක්වා පිණ්ඩපාතයෙන් යැපිය යුතුයි. තුන්වෙනි එක, භික්ෂුවක් දිවි ඇතිතෙක් පාංශුකූල සිවුරු පමණක්ම දැරිය යුතුයි. 4, භික්ෂුවක් රුක්ෂමූලිකව විසිය යුතුයි. භික්ෂුවක් නිර්මාංශ විය යුතුයි. මේ නීති 5 කඩකළොත් වරද ඔහු ස්පර්ශ කළා වෙනවා. දේවදත්ත, මම එය අනුමත කරන්නේ නැහැ. මේ ධර්ම විනය තුළ භික්ෂුවකට කැමතිනම් අරණ්‍යක වාසය කළ හැකි. කැමතිනම් ගමේ හෝ නගරයේ සෙනසුනක වාසය කළ හැකි. පිඬුසිඟා ජීවත් විය හැකි. කැමතිනම් ආරාධනා පිළිගත හැකි. කැමති කෙනෙකුට පාංශුකූල සිවුරු හෝ ගිහි අය පූජා කරන සිවුරු හෝ පෙරවිය හැකි. රුක්මුල්වල හෝ සෙනසුන්වල වාසය කළ හැකි. අවශ්‍ය කෙනෙකුට නිර්මාංශ විය හැකි. නැතිනම් එසේ නොවී සිටිය හැකි. මහණෙනි, ඔබට ඇහුණද? භාග්‍යවතුන් වහන්සේ සත්කාර සම්මානවලට යට වෙලා මා ළඟ ඇත්තේ කෙටි ප්‍රතිපදාවක්. එයින් ඔබට පුළුවන් නික්මනින්ම නිවන් අවබෝධ කරගන්න. දේවදත්ත, ඔය දේ කරන්න එපා. සංඝයා භේද කරන්න එපා. එය කල්පයක් නිරේ පැහෙන ආනන්තරීය පාපකර්මයක්. අද පටන් අපි කිසි කෙනෙක් ඔබගේ ශ්‍රාවකයෝ ලෙස වැඩ ඉන්නේ නැහැ. අපි වෙනම සංඝ කර්ම කරනවා. මාගේ ප්‍රතිපදාවට කැමති අය මගෙත් එක්ක එන්න. ඔතනින් නැගිටින්න. අපි දැන් පිටත් වෙමු. දේවදත්ත, මෙතන හොඳටම නිදාගෙන ඉන්නවා. දන්නවද මොකද සිද්ධ වෙලා තියෙන්නේ කියලා? කෝ අනිත් අය? කෝ කාලික? කොහෙද මේ මගේ ශ්‍රාවකයෝ? ශ්‍රාවකයෝ? මගෙන් දහන්නේ ශ්‍රාවකයෝ ගැන? මහ ලොකුට සාරිපුත්ත මොග්ගල්ලා නගසව් දෙනම දෙපැත්තේ තියාගෙන නිදාගත්තා. ඒ දෙන්න හොඳට ධර්මයේ දේශනා කළා. දන්නවද? ඔයගේ ශ්‍රාවකයෝ හැමෝම අගසව් දෙනමත් එක්ක ජේතවනාරාමයට යන්න ගියා. අදින් පස්සේ ඉතින් ඔහෙට කවුරුවත් ඉතුරු වෙන එකක් නෑ. කෝ කාලික? ඒක වෙන්න බෑ. ඒක වෙන්න බෑ. ඒක වෙන්න බැරි මොකද? ඒක වුණා. මහලොකුවට අපිට කිව්වා Taman තමයි නිවනට යන කෙටිම මාර්ගය දන්නේ කියලා. කෝ කාලික? යනවා. හොඳයි, එහෙනම් මම යනවා. හැබැයි මතක තියාගන්න. ඔහෙට කිසිම ලාභ සත්කාරයක් අදින් පස්සේ නම් මගෙන් ලැබෙයි කියලා හිතන්න එපා. මෙතන ඉඳලා ඇති වැඩක් නෑ. කෝ කාලික? ඔබත් යනවද? කෝ කාලික?
මම කාලෙක ඉඳං බොහෝම රෝගාතුර වෙලා ඉන්නේ. මම භාග්‍යවතුන් වහන්සේට බොහෝම හිරිහැර වදහිංසා කළා. ඒත් උන්වහන්සේ මහා කාරුණිකයි. ජීවිතේ අවසන් වෙන්න කලින් උන්වහන්සේ මට දැක ගන්න ඕනේ. උන්වහන්සේගේ සිරිපතුල් වැඳ මට සමාව ගන්න ඕනේ. වෛර නොකරන උන්වහන්සේගෙන් මට සමාව ලැබේවි. මම මහි දැන වැරදි කළේ. මාව හැකික්මනින් ජේතවනාරාමෙට අරගෙන යන්න. අපි දැන් ජේතවනාරාමයට ගොඩක් ළඟයි නේද? මා දැන් උන්වහන්සේ ළඟට යන්න කලින් මේ පොකුණ ළඟ නතර වෙලා පිරිසිදු වෙන්න ඕනේ. අනේ මාව බේරගන්න! පොළුව පලාගෙන යනවා! මාව පිච්චෙනවා! භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක. සියලු දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ වනසේක. ඔබ වහන්සේ සියලු පුද පූජාවන්ට සුදුසු වනසේක. ඔබ වහන්සේ සියලු ලෝක සත්වයාට එකම පිළිසරණ වනසේක. භාග්‍යවතුන් වහන්ස, මම ඔබ වහන්සේව පළමුවත් දෙවනුවත් සරණ යමි. දේවදත්ත මහා පාපකර්ම දෙකක්ම කරගත්තා. ඔහුට ජේතවන මහා විහාරයට යන්නත් බැරි වුණා. භාග්‍යවතුන් වහන්සේව දෙක ගත්තෙත් නෑ. පණ පිටින් පොළොව ඇතුළට ගිහිල්ලා අවීචි මහා නරකාදී උපන්නා. මම දේවදත්තගේ අසත්පුරුෂ ආශ්‍රය නිසා බොහෝ අකුසල කර්ම රැස් කරගත්තා. මට නිදා ගන්න බෑ. මගේ හිත හරිම නොසන්සුන්. මගේම පියාණන් මරණයට පත් කරන්න තරම් මම පාපී වුණා. මට කියන්න ජීවක, මා දැන් කුමක්ද කළ යුතුව ඇත්තේ? අවසර මහරජතුමනි, ඔබ වහන්සේ භාග්‍යවතුන් වහන්සේව මුණ ගැහෙන්න. උන්වහන්සේගේ පාද නමස්කාර කර සමාවයද පිහිට පතා සිටින රජතුමනි. හොඳයි, මා එසේ කරන්නම්. ඔබට පුළුවනිද මාව භාග්‍යවතුන් වහන්සේ ළඟට රැගෙන යන්න? දේවදත්තගේ අසත්පුරුෂ ආශ්‍රය නිසා භාග්‍යවතුන් වහන්සමා බොහෝ අකුසල් රැස් කරගත්තා. ඒ සියල්ල ගැන මා පසුතැවෙනවා. මගේ හිතට විශාල භීතියක් දැනෙනවා. හිතේ විපිලිසර බවත් වැඩි. අද පටන් මම මේ කිලිටු ජීවිතය පිරිසිදු කරගෙන ජීවත් වෙනවා. මට සමාවන සේක්වා. හොඳින් සමන් දෙන්න මහරජ. තමන් විසින් කරන පාපයන්ගෙනුයි තමන් කිලිටි වන්නේ.
තමන් විසින් පව් නොකිරීමෙන්මයි තමන් පිරිසිදු වන්නේ. පිරිසිදුවීමත් අපිරිසිදුවීමත් කියන්නේ පෞද්ගලික දෙයක්. කෙනෙකුට තවත් කෙනෙක් පිරිසිදු කරන්න බැහැ. සියලු සංස්කාරයන් සංකතයි. හට ගැනීම නැතිවීම වෙනස්වෙමින් පැවතීම යන ලක්ෂණ 3කින් යුක්තයි. ඒ නිසා සංස්කාරයන් ගැන කලකිරෙන්නමයි වටින්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා ඉපදෙමින් මැරෙමින් සංසාරයේ යන මේ සියලු සත්වයෝ දුකින් දුකටම පත්වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කොට ඒ අමා මහ නිවන සාක්ෂාත් කළොත් සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඔබත් දැන් අප්‍රමාදීව කුසල් දහම්වල යෙදී වාසය කරන්න. ඔබ මේ ගත කරන මිනිස් ජීවිතය තුළ මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස පිළිපදින්න. ඒ ඔබගේත් මුළු මහත් සමාජයේත් යහපත පිණිසත් සැපය පිණිසත් හේතුවේවි. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අද පටන් මම තෙරුවන් සරණ ගිය උපාසකෙක් බවට පත්වෙනවා. ඉතා සැදැහැසිතින් භාග්‍යවතුන් වහන්සේ වටා පැදකුණු කළ අජාසත් රජතුමා ගෞරවයෙන් වන්දනා කළා. ඇත්තෙන්ම මේ ඉපදීම, වයසට යාම, ලෙඩවීම දුකක්මයි. මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන්හා එක්වීම මහා දුකක්මයි. ඔහු මහා දුකක්මයි. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකීන් වහන්සේලා සමග වැඩම කරනවා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ මාගේ අන්තිම දවස් කීපයයි. මාගේ අසනීපය උග්‍රාතට හැරෙනවා. තාමත් මට හරි සනීපයක් නෑ. මහරජතුමනි, මේ අයුරින් නුවණින් විමසන්න. සියලු සංස්කාරයන්ගේ හටගැනීමක් තිබෙනවා. වෙනස් වෙමින් පැවතීමක් තිබෙනවා. ඒ වගේම වෙනසී යාමකුත් තිබෙනවා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අස්වැසිලි රහිතයි. ඒ කිසිවක්
මෙසේ වේවා මෙසේ නොවේවා කියා ලබන්නට බැහැ. ඒ නිසා මේ සියල්ලම මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සතියක් පුරාවට ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් සුදුවුන් මහනිරිඳුන්ව නිවන් මගෙහි උත්සාහවත් කළ සේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, උපවහන්සේ මා කෙරෙහි බොහෝ අනුකම්පාවෙන් සතියක් පුරාවට ධර්ම දේශනා කළසේක. මා විසින් මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන අවසන් කළා. ස්වාමීනී ඔබවහන්සේට මා නමස්කාර කරනවා. මාහට දැන් පිරිනිවන් පෑමටයි කල් පැමිණ තිබෙන්නේ. මාගේ කයින් වචනෙන් මනසින් යම් වරදක් සිදුවනා නම් ඔබවහන්සේ මාහට සමාව දෙනසේක්වා. ඒ ශාන්ත වූ ප්‍රණීත වූ අමාමහා නිවන්සුව මා අවබෝධ කරගත්තා. සසර දුකින් මා සදහටම නිදහස් වුණා. මෙයින් මතු මට උපතක් නෑ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මාහට පිරිනිවන් පෑමට ඔබවහන්සේ අවසර දෙනසේක්වා.